right අපි මේ කාර් එක drive කරලා බලමු මේ කාර් එකේ තියෙන driving experience එක කොහොමද කියලා. මේකේ visibility එක ගත්තා මේකේ driver side mirrors සහ passenger side mirrors ගත්තාම විශේෂයෙන් ගොඩක් ලොකුයි සහ ලොකු ප්‍රදේශයක් පේනවා මේකෙන් බලපුවාම. සහ මේකේ visibility එක ගත්තාම visibility එක ඇත්තටම හොඳයි. මේ windscreen එකේ බලපුවාම ගොඩක් ලොකු area එකක් cover වෙනවා. ඒ කියන්නේ පහළ drive කරන්න ගොඩක් පහසු වෙන විදිහට මේ වාහනේ නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න මේක ස්ටියරින් වීල් එක ඉතාම අපහසුයි. ඇත්තටම මේක drive කරද්දී ගොඩක් මේ කාර් එකේ ස්පෝර්ට් මෝඩ් එකක් ඔප්ෂන් එකක් විදිහට එන්නේ නැහැ. normal eco drive mode එකක් තමයි තියෙන්නේ. නමුත් මේකේ ස්ටියරින් වීල් එක සහ driving pressure එක ගත්තාම ඇත්තටම ඉතාම විශේෂයෙන්ම ස්ටියරින් වීල් එකේ ස්පෝර්ටිනස් එකක් තියෙනවා. හැන්ඩල් කරන්න හරිම පහසුයි කියලා දැනෙනවා. සහ මේකේ මේ කාර් එකේ performance ගත්තාම මම කිව්වාගේ මේකේ 400 miles වගේ range එකක් තියෙන කාර් එකක් එක සැරයක් charge කරපුවාම ඉතින් ඒක ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් හොඳ range එකක්. මේ වාහනේ drive කරන්න පුළුවන් සහ family වාහනයක් විදිහට use කරනවා මේ වාහනේ ඉතාම හොඳයි. මොකද මේ බලපුවහම මේ වාහනේ ස්පේස් එකත් එක්ක ගත්තාම family වාහනයකට ideal choice එකක් තමයි. මොකද මේක SUV වාහනයක් ඉඳලා